ආයිබෝවන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ඇල්ෆා YouTube නාලිකාවට. දන්නවා මේ YouTube නාලිකාව කොහොමද දුවන්නේ කියලා. මාලිමාවට පොහොට්ටුවට විරුද්ධව අදත් තියෙනවා වීඩියෝ 3ක්. පොහොට්ටුවට විරුද්ධව ගමන් කරන්න යා. channel එක subscribe කරද්දී අනිවාර්යයෙන් subscribe කරන්න ඕනේ. පොහොට්ටුවට විරුද්ධ අයයි JVP එකට විරුද්ධ අයයි දෙගොල්ලොම. පොහොට්ටුවේ වුණොත් මේක subscribe කරනවා. ටිකක් අර දුක හිතෙනේ උන් එහෙම එන්න එපා පැත්ත පලාතේ මොකද තව ඉස්සරහට තව ටිකක් subscribe වැඩි වෙනකොට පොහොට්ටුවට දෙනවා දිවිල්ලක් අම්මට සිරි වෙන්නේ නැහැ. ලෑස්ති වෙන එක නිසා. හරි අනිත් පක්ෂවල අයට පුළුවන් මේක subscribe කරන්න. උදව් කරන්නත් ඕනේ හැබැයි මේ channel එක දුවන්න. මොකද ගොඩක් ප්‍රශ්න ඉස්සරහට එන්න පුළුවන් channel එකක් මේක. මොකද පක්ෂ දෙකකින්ම විරෝධතාවයත් එක්ක තමයි දුවන්න වෙන්නේ. ඒ නිසා channel එකට උදව් කරන්න. ඒ වගේම channel එකේ ඔයාලගේ වීඩියෝ දාගන්නත් පුළුවන් අනිත් පක්ෂවල අයට. අපිට යන්න තියෙනවා නාමල්ගේ සීන් එකකට. අපි මෙහෙම කියන්න තියෙන්නේ. එරංගට පුළුවන් නම් දාපන් බලන්න මචං. කයිය විතරක් නම් පෙන්වන්න එපා. තවත් ටිකක් උඹලව නෝන්ඩි කරනවා වගේම තව ටිකක් උඹලගේ ජනතා කැමැත්ත නැති වෙනවා විතරයි. අපි කතාව හලෙමු. නමල් රාජපක්ෂ දැන් කියනවා 2029 ජනාධිපති වෙලා පොහොර ප්‍රශ්න විසඳනවා කියලා. ඩ්‍රෝන වලින් පොර ගහනවා කියලා. ගහයිද පොර? මම හිතන්නේ බන්ධනාගාරවල මම හිතන්නේ ඔය කුෂිකර්මාන්තයලා දාගෙන සමහර දේවල් ඉෂ්ට කරන්න මම හිතන්නේ ඒවා මම හිතන්නේ බන්ධනාගාර බාර වින අපේ අධිකරණ නැමැතුවා මම හිතන්නේ ඒ සිරකරුවන් එක්ක සමහර යම් සුබසාධන කටයුතු කරා. ඉතින් නාමල්ට පුළුවන් මම හිතන්නේ ගොඩක් නාමල් අධිකරණයේදී මම හිතන්නේ ජොන්සන් එහෙම කියලා තිබ්බා. යාව ගොඩක් බන්ධනාගාරේ ඉන්න කට්ටිය මතක් කරනවා. ඉතින් යාට පුළුවන් පහුගිය අවුරුදු ගාණක් යාලේ බාපලා සීයලා කරපු නැති දේවල් දැන් එළියට අවිලා ගස් උඩ කියවන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා මතක් කරගෙන බන්ධනාගාරය තුල පුළුවන් ඩ්‍රෝන් එකෙන් හරි මොකක් හරි මේ ගගහා ඉන්න. ඉතින් ඒක නිසා ඒක නාමල්ට අදාළ කරන වැඩ කටයුතු ටික ලෑස්ති වුණා නම් හරි. මේ මිනිස්සු අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන නීති ආධිපත්‍ය ඇතුලේ අපේ රටේ අපරාධ කරනවට දඬුවම් දෙන නිසා නීතියම ගරින් නැතුව බාප්පා පැල්ලා ඉන්න බාප්පා හොයගෙන හල්ලා මැදිහත් වුණා නම් හරි කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. 2029 මොකක් වෙයිද? සුපුරුදු පරිදි අපි රටේ ජනතාවත් එක්ක මේ රට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කරගෙන ඉන්න අපි වැඩ කටයුතු කරමින් යනවා. ඒ නිසා රටේ ජනතාවත් තරුණයෝ ඒ වගේම ප්‍රගතිශීලී මිනිස්සුත් හැමෝම බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැමෝම බලාපොරොත්තු දැල්ලගෙන ඉන්නවා. ඒකට අනුව වැඩ කටයුතු කරන්න පුළුවන් කියන විශ්වාසය අපිට තියෙනවා. මම දැක්කා නාමල් කියමින් යනවා මාර වැඩි වෙනදන සාමාන්‍ය මේ වගේ නඩුවක් අහද්දී අවුරුදු 6ක් යනවා. දැන් අපේ නඩු මාස 6කින් අහනවා කියලා. ඉතින් එතකොට ප්‍රශ්නේ පැහැදිලි. අපේ රටේ මේ අවුරුදු දෙකදී කිරීම පිළිබඳ ඇඟට දාඩිය දාන්න පටන් අරන් තියෙන්නේ. නරක හීන පේන්න පටන් අරන් තියෙන්නේ. අප පිටයි සැක පිටයි ඉන්න අපේ රටේ දේශපාලන අධිකාරීන් සහ ඒකට මැදිහත් වෙමින් ඉන්න යම් ඉතාමත් සීමිත කීප දෙනෙක්ට තමයි හීන දාඩිය දාන්න පටන් අරන් තියෙන්නේ. නරක හීන පේන්න පටන් අරන් තියෙන්නේ. නමුත් ජනවරම තියෙන්නේ ඒවා ඔක්කොම ඉතාමත් යහපත් සමාජයක් ගොඩනගන්න මැදිහත් වෙන ඉතින් අපි ආණ්ඩුවක් විදිහට අපි ඒක කරගෙන යනවා. දැන් මුන් කියන විදිහට නම් නිකන් අර හිරේ දාන ලයින් එක ගන්නේ මචං මුන් පෙන්නන්නේ. පුළුවන් නම් මචං කරලා පෙන්නහන්. ඒක තමයි ඉතින් උඹලට කරන්න තියෙන එකම වැඩේ. ඕකවක්වත් නොකර උඹලට ගෙදර යන්න වුණොත් ඊයා කියන්න තමයි තියෙන්නේ බං. මොකද මචං උඹලා ඡන්ද ගත්තෙම මචං ඕකට හිරේ දානවමයි කියලා. මුන් හොරකම් කරා කියලාමයි. කෙලිම නම කියලා ගැහුවේ ඒ දවස්වලනේ. නම කියලා ගැහුවේ. ඉතින් මචං දාපන්. දැම්මේ නැත්තම් දෙගොල්ලොම නොකවුට් තමයි යා. ආතල් තමයි. මේ මූ කියන මේ කතාව අහන්නකො මේක කියන එක hina යනවා හැබැයි. මූ කියන මේ හිරේ හරි අපි ජනාධිපති කරනවලු. මූ කොහෙන්ද කතා කරන්න කියලා තමයි කියන්න දිනේ. මූ කතා කරන්න ඇත්තේ බච්චා පුපෙන්. යක් කතාවට. මහින්ද රාජපක්ෂ මැතිතුමා හිරේ දාන්න බලනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිරේ දාන්න බලනවා. සමහර තව මැති ඇමතුරු හිරේ දාන්න උත්සාහය දරනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. අධිකරණය පිළිබඳව අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. එකම ඉතුරු වෙලා තියෙන්නේ අධිකරණය ගැන විශ්වාසය විතරයි. ඒකත් බිඳින්න උත්සාහයක් දරනවා වර්තමාන ආණ්ඩුව. අපි විශ්වාස කරනවා ඒක බිඳින්න හැකියාව ලැබෙන්නේ නැති වෙයි කියලා. නාමල් රාජපක්ෂ මැතිතුමාව හිරේ දැම්මත් හිරේ ඉඳලා හරි අපි ජනාධිපති කරනවා. මුන් දෙන්නේ මචං මුන් අර නිකන් අර මිනිසුන්ට පොඩි අර කික් එකක් දෙන්නේ. එහෙම තමයි ඉතින් ජනාධිපති කරන්න ඕන වුණාම. මෙන්න මේ කික් එක තමයි මචං සජිත්ගේ රනිල්ගේ එහෙමත් අවශ්‍ය වෙන්නේ. දිලිට්ට අවශ්‍ය වෙන්නේ මේ වගේ කික් එකක්. ඒ කියන්නේ මුන් මචං අර මඩ ගොහරුවෙම ඉඳලා මුන් ගේමක් ගහන්න දැන් අර මිනිසුන්ට අර පොඩි එනවනේ මචං කික් එකක් මටත් ඒ දවස්වල පොඩි කික් එකක් තිබ්බනේ. අම්මට සිරි මුන් දැන් මෙහෙම කියනවා හිරේ දැම්මත් අපි හිරේ ජනාධිපති කරනවා. අර එහෙම කිව්වම මචං මිනිසුන්ට නිකන් අර මාර මේකක් එනවා. අම්මෝ අර පොඩි කිචියක් එනවා බං. මට නම් එනවා මචං කිකියක් මෙන්න මේ විදිහට. හිරේ ජනාධිපති කරපන් මම කියන්නේ නැහැ ඉතින්. උඹලා මචං 2028 29 ඔය ආතල් එක දෙන්න එපා. 2038 39 එහෙම එළියෙන් පස්සේ ඕනද මගුලක් කරගනින් මචං. ලොකු ටෝක් නම් දෙන්න එපා මචං. ඔක්කොම ආතල් ටික කපලා කොටලා දෙනවා මචං. ආයි මිනිස්සුන්ට දුවන්නේ ඔය පොහොට්ටුවකින් නිකන් හරි කමන්නේ වගේ කියලා ආයි මිනිස්සුන්ට හිතෙන්න එන්න කලින් ගහන්නේ ආයි ගේම් එක. ලෑස්තිලා ඉන්න channel එක පොඩ්ඩක් රීච් වෙනකන් තමයි මේ බලාගෙන ඉන්නේ. දැන් අර මොකද මට පොහොට්ටුවේ ඔය එක එක තියෙන වීඩියෝස් එහෙම හොයාගන්න ටිකක් අමාරුයිනේ. දෙන්නෙම මට වීඩියෝස් වගේ මේ දවස් ටිකේ දානවා. මම තාම දැම්මේ නැහැ ඔය පොහොට්ටුවට විරුද්ධව. ටිකක් අර පවුනේ කියලා බලාගෙන හිටියා ඈ. ආතල් නම් දෙන්න එපා මචං. තව ටික දවසකින් දුවන්න දෙන්නේ ඈ පොහොට්ටුවට. උණෙන් ඉන්නේ අපි තමයි 2029 කියලා. හම්බ වෙන්නේ නැහැ මචං. ඒක තේරුම් ගනින්. රනිල්ට නැත්තම් සජිත්ට තමයි මේක යන්න ඕනේ. හරි. ওই විදියට ගිහිලා 2038 39 40 වගේ වෙනකොට ඒ කාලෙට ගේම් එකක් ගහලා මොකක් හරි කරගන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. 2029 හම්බ වෙන්නේ නැහැ. ඒක දෙන්නෙත් නැහැ. මොකද තියෙනවා
තාම පිටියට තාම බැස්සේ නෑ මචං පිටියට බහින්න ලෑස්ති වෙන කට්ටියම ලොකු ටෝක් දෙන්න යන්නේ නැහැ දැම්ම එහෙම වුණාම නිකන් මමත් නිකන් අර උන් වගේ වෙනවනේ ලොකු සීන් එක වගේනේ එහෙම නෑ එහෙම කරන්නේ නෑ අපි වැඩේ කරගෙනම යමු හිමිසරේ එතකොට තේරුම් ගන්න පුළුවන් වෙයි එහෙනම් දැනට සමු ගන්නවා පොහොට්ටුවට විරුද්ධ මාලිමාවට විරුද්ධ අය channel එකත් එක්ක එකතු වෙන්න දැනට යනවා